අයිබෝවන් සුබ දවසක් පිළිගන්න ඕගොල්ලෝ හැමෝම මයින්ඩ්සෙට් YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ Adobe softwares පාවිච්චි කරන ගොඩ දෙනෙක්ට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි එන Adobe softwares පාවිච්චි කරද්දී එයාලට එන මේ error message එක. ඉතින් මේක ගොඩක්ම බලපාන්නේ මේ Adobe softwares පාවිච්චි කරන්න බලන් ඉන්න ඒවා පුරුදු වෙන ඒවා පටන් ගන්න මේ beginnersලට සහ මොකද යාළුවෝ පාවිච්චි කරන්නේ crack softwares තමයි. මොකද යාළුවෝ මිලදී ගන්න යාලා වෘත්තිමය වශයෙන් කරන්නේ නැහැ. ගොඩක් දෙනෙක්ට මේකට මුදල් යොදවන්න අදහසක් නැහැ කොහොමද. ඉතින් ගොඩක් අඩු පිරිසක් තමයි මේවා වෘත්තිමය වශයෙන් කරන අය. ඒ වගේ කිසියම් පිරිසක් තමයි මේක මුදල් දීලා මිලදී අරගෙන තියෙන්නේ. ඉතින් මේ crack version පාවිච්චි කරන අයට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් අපි බලමු මේක විසඳ ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් Mindset YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න ළඟ තියෙන bell icon එකත් click කරලා all දාගෙන තියාගෙන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම notification එකේ ගෙන්වා ගන්න. අපි යමු එහෙනම් වීඩියෝ එකට. අපි දැන් මේ ප්‍රශ්නේ විසඳන්න කලින් අපි බලන්න ඕනේ මොකද්ද මෙතන මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ ඕනම software එකක් ඒ නිෂ්පාදනය කරපු සමාගමට data on කරලා තියෙනවා නම් ඒ සමාගමට පුළුවන් දැනගන්න ඔයා දැන් software එක පාවිච්චි කරනවා කියලා. එතකොට ඒකේ කිසියම් වාසියක් තියෙනවා. මොකක්ද අපිට ඒකෙන් ලැබෙන වාසිය? ඒ වාසිය තමයි ඔයා ඒ software එකක් පාවිච්චි කරනකොට ඒ සමාගම දන්නවා දැන් ඔයා ඒක පාවිච්චි කරනවා කියලා. ඒකට එන එක තියෙනවා technical issues. එතකොට ඒ දේවල් ඒ අය ගන්නවා. ඒ කියන්නේ ඔයා දන්නේ නැහැ එහෙම එකක් තියෙනවා ආවා කියලාවත්. එයාලා ඒක අරන් එයාලා ඒක මේ ප්‍රශ්න විසඳලා දානවා හැම ඒක තමයි ඒකෙන් වෙන්නේ. එතකොට ඔයා නොදන්නොත් ඔයාට පහසුවෙන් ඒක ටික කරගන්න පුළුවන්. එයාලා මේ ටෙක්නිකල් ඉෂුස් ටික විසඳලා තමයි තියෙන්නේ. මේක තමයි එයාලා ඒ තාක්ෂණය භාවිතා කරන හේතුව. එතකොට ඔයා දැන් කිසියම් software එකක් පාවිච්චි කරනකොට data on කරලා එයාලා දන්නවනේ දැන් ඒක පාවිච්චි කරනවා කියලා. එතකොට මේ වෙලාවට තමයි ඔයාට මේ මැසේජ් එක එයාලා එවන්නේ. මොකද ඔයා data on කරලා තියෙන නිසා එයා දන්නවා. හැබැයි දැන් ඔයාට පුළුවන් නම් data off කරලා මේ වැඩේ කරගෙන යන්න data on කරන්න නැතුව මේ වැඩේ කරගෙන යන්න මේ softwares පාවිච්චි කරන්න මේ ප්‍රශ්නේ කොහොමත් ඉන්නේ නැහැ. හැබැයි එහෙම ඉතින් හැමෝටම එහෙම කරන්න බෑ. ඉතින් ඒකේ වැඩ කරන අයට ඒක data on කරලා ඒ වැඩ කරන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා ඕන තරම්. ඉතින් අපිට පුළුවන් මේක මුදල් දීලා මිලදී ගන්න ඕනි. එහෙමත් නැත්නම් අපිට පුළුවන් අපි data on කරලා තියෙන වෙලාවට මෙයාලට software එකට ඇතුල් වෙන එකත් වළක්වලා ඒ වගේම software එකෙන් එළියට මෙයාලා data ගන්න එකත් වළක්වලා මේ දෙපැත්තෙන්ම මෙයාලා block කරලා දාන්න පුළුවන්. එතකොට අපිට software එක වැඩ කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට data on කරලා ඕන වැඩක් කරගන්න මේ message එක එන එක වළක්ව ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අපි මුලින්ම මෙතන පහළ තියෙන search bar එකේ search කරගන්න ඕනි firewall කියලා. firewall කියලා අපි මෙතන search කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන advanced කියලා setting එකක් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ setting එකට තමයි යන්නේ. අපි දැන් ගිහිල්ලා බලමු මේක ඇතුලේ මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. ඇතුළට ගියාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙතන වම් පැත්තේ උඩ කෙළවරේ ඔයාලට බලා ගන්න පුළුවන් inbound rules ඒ වගේම outbound rules කියලා දෙකක්. inbound rules එකෙන් අපි කරන්නේ Photoshop කම්පැනියට ඔයාගේ Photoshop software එකට ඇතුල් වෙන්න තියෙන ඒ හැකියාව අපි නැති කරලා එතන block කරලා දාන මේ පැත්තේ. ඊට පස්සේ outbound rules එකෙන් අපි ඒක අනිත් පැත්ත block කරලා දාන. ඒ කියන්නේ අපේ software එකෙන් එළියට data යන එක අපි block කරන්න තමයි දැන් හදන්නේ. මම දැන් මුලින්ම යනවා මෙතන තියෙන inbound rules කියන එකට. ඒකට ගියාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. එතකොට මොනවද මෙතන මේ කොළ පාටින් සහ රතු පාටින් මාක් වෙලා තියෙන්නේ. මෙතන කොළ පාටින් මාක් වෙලා තියෙන්නේ permission තියෙන ඒවා. ඒ කියන්නේ අපි allow කරලා තියෙනවා මේවට ඉන්ටර්නෙට් හරහා ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි රතු පාටින් තියෙන්නේ මෙතන block කරලා තියෙනවා. අපි දැන් කරන්න යන විදිහේ block කරලා තියෙනවා. එතකොට ඒ softwares වලට කාටවත් ඇතුල් වෙන්න බෑ. අපි දැන් බලමු මේ විදිහට Photoshop software එක කොහොමද block කරගන්නේ කියලා. දකුණු පැත්තේ උඩ කෙළවරේ ඔයාලට new rule කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඔයා අන්නේ උඩ ඔයාලා click කරන්න. එහෙම click කරාට පස්සේ මෙයාලා අහනවා අපෙන් ඔයාලට මොකක්ද මෙතන
මේ විදිහට බ්ලොක් කරගන්න අවශ්‍ය කියලා. ඉතින් අපිට Photoshop කියන ප්‍රෝග්‍රෑම් එක තමයි අපිට මේ විදිහට බ්ලොක් කරගන්න අවශ්‍ය. ඉතින් ප්‍රෝග්‍රෑම් කෙනෙකුට ඒකට ටික් එකක් දාගන්න ටික් එක දාලා පහතින් next කියන බටන් එකට ක්ලික් කරන්න. ඒ විදිහට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ඔයාට ඒකේ ලොකේෂන් එක මෙතෙන්ට දෙන්න. ඉතින් ඔයාට මේක තියෙන්නේ කොතනද කියලා හොයාගන්න බැයි නම් ඔයා Photoshop එකේ ෂෝට්කට් එකක් උඩ රයිට් ක්ලික් කරලා ඒකේ ප්‍රොපර්ටිස් වලට යන ප්‍රොපර්ටිස් වලට ගියාම මෙන්න මේ විදිහට ඔයාට ඒකේ ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ලොකේෂන් එක අනුව ගිහිල්ලා එතෙන්ට බ්‍රවුස් කරන්න ඔයා ඒක. අපි දැන් බලමු කොහොමද බ්‍රවුස් කරන්න කියලා. ඉතින් මම ඒකේ ලොකේෂන් එක මුලින්ම හොයාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බ්‍රවුස් කියන කොට එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඒකේ තිබිච්ච පාත් එකේ විදිහට ඔයා ගිහිල්ලා බලන්න. එතකොට ඔයාට Photoshop එක හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ Photoshop කියන එක හොයාගත්තට පස්සේ ඔයා ඒ Photoshop කියන එක සිලෙක්ට් කරලා මෙතන next කියලා තියෙන අන්න ඒකට ඔයාක පාරක් ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයාට ඒක නිකම්ම මෙන්න මේ විදිහට ඊට පස්සේ ආයෙත් Photoshop කියලා පෙන්නනවා. එතකොට අපි අදාළ පියවර ටික අනුගමනය කරාට පස්සේ එතෙන්ද නිකම් මේක browse වුණා කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ යට තියෙන next කියන බටන් එකට පාරක් ක්ලික් කරන්න. ඒ විදිහට ක්ලික් කරාම ඔයාට මෙතන බලා ගන්න ඔප්ෂන් කිහිපයක් මෙතන allow කියලා ඒකට තමයි දැන් මෙතන ටික් එක වැටිලා තියෙන්නේ. ඉතින් අපිට allow නෙවෙයි දෙන්න ඕන. allow කියලා දුන්නොත් අර කොළ පාට ටික් එක වැටෙනවා. අපිට block කරන්න ඕන නිසා අපි මෙතන block කියන එකට තමයි ටික් එක දාගන්නේ. ඒ විදිහට දාගෙන අපි next කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ඊළඟට මෙයාලා පෙන් අහනවා අපිට කොයි විදිහටද මේක බ්ලොක් කරගන්න ඕනේ කියලා. ඉතින් මේ ආකාර තුනක් තියෙනවා. තුනටම ටික් වැටලා තියෙනවා. අපිට මේ හැම ආකාරයකම මේක බ්ලොක් කරගන්න ඕන නිසා ඒකට තුනටම ටික් වැටලා තියෙද්දි අපි next කියලා දෙනවා. දැන් ඔයාට මේ Photoshop මේ software එක ඔයාට පහසුවෙන් හොයාගන්න පුළුවන් ආකාරයට මොකක් හරි නමක් දීලා මේක finish කරගන්න. ඉතින් මේ විදිහට finish කරගත්තාම ඔයාට බලා ගන්න ඕන බ්ලොක් එකට දාලා රතු පාට සලකුණත් එක්කම මෙතන ඔයා save කරපු නම මේ Photoshop මේ software එක මේ විදිහට බ්ලොක් වෙලා තියෙනවා. ඉතින් මේ අපි බ්ලොක් කරේ මේක inbound විදිහට විතරයි. අපි අනිවාර්යයෙන්ම outbound විදිහටත් මේක බ්ලොක් කරගන්න ඕනේ. ඉතින් ඒක කරගන්නේ මේ විදිහට outbound කියන එකට ගිහිල්ලා new role කියලා මේ විදිහට මේ පියවර ටික කරගෙන ගියාම ඔයාට ඒකත් ඒ පැත්තෙනුත් ඒක බ්ලොක් කරගන්න පුළුවන්. ඉතින් ඒ දෙකම කරගත්තට පස්සේ ඔයාගේ software එකට පිටින් කාටවත් ඇතුල් වෙන්නත් බෑ. ඔයාගේ software එකෙන් එළියට data යන්නෙත් නෑ. ඒ විදිහට ඔයාට මේක බ්ලොක් කරලා තියා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේකේ ප්‍රශ්නයක් නෑ කියලා හිතන ඕනම කාලයක ඔයාට මේක පහළ තියෙන දකුණු පැත්තේ යට කෙළවරේ පහළ තියෙනවා delete කියලා icon එකක්. ඒකට ගිහිල්ලා ඔයාට මේක අවශ්‍ය ඕනම කාලයකදී මේ බ්ලොක් දෙක අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ ප්‍රශ්නේ විසඳගන්නේ. ඉතින් ඔයා අනිවාර්යෙන් data on කරලා මේ වැඩ කරන්න කලින් මේ settings දෙක හදලා තියාගන්න අනිවාර්යෙන්. මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි මේකේ වැඩ කරනකොට. ඉතින් යාළුවනේ හැමෝම තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමෝටම සුබ දවසක්.